ඒ බං හෙට වෙසක් නේ. මිස් කිව්වනේ හෙට දන්සලක් තියෙයි කියලා. අද ඒක ගැන කතා කරાવીත් දන්නේ නැහැ මිස්. ඔව් බං මට මතකයි මොකක් හරි දන්සලක් කිව්වා වගේ. ඒක තමයි ඔන්න කියද්දිම මිස් එනු. ළමයිනේ ආයිබෝවන්. ආයිබෝවන් මිස්. ආයිබෝවන් මිස්. ආයිබෝවන්. ළමයි ඔයාලට මතකද මං කිව්වා අපේ පන්තියෙන් බීම දන්සලක් දෙනවා කියලා. ප්‍රින්සිපල් කිව්වා ඒක හෙට දෙන්නේ කියලා. ඒක නිසා හැමෝම 250 අරන් එන්න. මිස් අපි අරන් එන්නම්. 250ක් වැඩි නැද්ද මිස්? යකෝ උඹලට 250 ගේන්න බැරිද? ඒකත් වැඩිද? නෑ මිස් නිකන් කිව්වේ මම. එහෙනම් ළමයි හෙට උදෙන්ම එන්න හොඳේ. දැන් ඔයාලට තියෙන පීරියඩ් එක මොකද්ද? ඇයි මිස්ගේ පීරියඩ් එකනේ. ඔව්නේ මට මතක නැති වුණානේ. එහෙනම් සිංහල පොත් ගන්න ඔක්කොම. ඒ බං මිස්ටර්ද මොකක් වෙලායි? දන්නේ නෑ බං. අම්මේ මට මතක නැති වුණානේ. අපේ මිස් කිව්ව හෙට දන්සලක් දෙනවයි කියලා රුපියල් 250ක් අරන් එන්නේ කිව්වා. ඇත්තේ? ඔව් අම්මේ. මහත්තයෝ ඔන්න හෙට උදේට මේ ළමයට රුපියල් 250ක් දෙන්න හොඳේ. ඒ මොකටද? මේ හෙට දන්සලක් තියෙනවා කියන්නේ. ඒකට 250ක් ගේන්නලුනේ මේ කට්ටිය මිස්. මන් දෙන්නම් උදේට. දැන් කෑම කාලා ගිහින් නිදා ගන්න හොඳේ. ෆෝන් එක බොවින් නැතුව. රාතිස්සෙන් ෆෝන් එකේ ගේම් ගහනවා. අම්මේ. පුතාලා උදෙන්ම ඇවිල්ලා වගේනේ. එහෙනම් යංගෝ දන්සලේ වැඩ ටික බලන්න. මිස් යන්. කට්ටිය පොලින් පයි නැතුව එළියට එන්න. පුතාලා දන්සලේ වැඩ වගේනේ. ඔව් නැන්දේ අපි වැඩමේ. අන්න පුතාලගේ මිස් ආවා. මේ ජොනී පුතාගේ අම්මනේ. ඊම චුට්ටයි තියෙන්නේ මොකද්ද කරන්නේ? තියෙන ටිකෙන් අපි කරමු. අම්මෝ මිස් දන්සලත් ඉවරුණානේ. පුතාලා හොඳට කෙරීගෙන ගියානේ. අනේ මිස් ප්‍රින්සිපල් සර් මගේ කොණ්ඩේ ඇල්ලුවනේ. කොණ්ඩේ අල්ලලා ඒ මදිවට දන්සල ඉස්සරහා දනත් ගැස්සුවා මාව. ඇත්තද පුතේ? මන් දැක්කේ නෑනේ. මං ප්‍රින්සිපල් සර් හම්බෙන්නම්. පුතා බය වෙන්න නැතුව ඉන්නකෝ. මිස්ගෙන් අහපන් මට බීම චුට්ටක් බොන්න හැකිද කියලා. ඔව් ඉඳපන්කෝ මිස් තව චුට්ටකින් යමු. ගියාට පස්සේ අපි බොමු. කලබල වෙන්න එපා බං. පුතාලා මං අර පැත්තට ගිහින් එන්නම්. නොන්න බීපන් ටක් ගාලා මිස් එන්න හදන්නේ. අම්මේ මට අද ඉස්කෝලේ යන්න බෑ නේද? මොකෝ කුටිනකා ඵලයන් යන්න. නෑ අම්මේ ප්‍රින්සිපල් සර් මගේ කොණ්ඩේ ඇල්ලුවනේ. මට ඊයේ හවස කපන්න අමතක වුණා. නෑ ඒව මට අදාළ නෑ. ඵලයන් ඉස්කෝලේ කුටිනකා. අම්මේ. අප්පෝ ඊයේ දන්සල නම් මට එපා වුණා. බං මටත් එහෙමයි. බං ඔන්න පිනායනෝ. අද මගේ කොණ්ඩේ ඉවරයි. අම්මත් ඉස්කෝලේ වුණ එන්න බෑ කියද්දි. අර තට්ටේ එනෝ අද මං ඉවරයි අද. මොකද්ද කිව්වේ තට්ටය? නෑ ප්‍රින්සිපල් සර් මං එහෙම දෙයක් කිව්වේ නෑ. ඒකට කමන්නේ. ඔය කොණ්ඩේ මොකෝ? මොකද්ද? ඔය තියෙන්නේ පොල් එල්ලන්න අමල වගේ. ඕක වැඩි විනය බාර සර්ට කතා කරන්න ඕනේ. සර් එපා අද විතරක් සමාව දෙන්නකෝ. ඊයේ දන්සලක් තිබ්බනේ. ඒක තමයි දන්සලේ අර මොකක්ද අර කරලා තියෙන්නේ? මොකද්ද? අර බීම බීලයි කියන්නේ ගොඩක්. බුදු ප්‍රින්සිපල් සර් මම ඒකයි බීවේ සර්.